හිරකන ප්‍රාන්ත දොස්තන කරන බන්දර කරන නාගර කරන පුට්ටෝ පුට්ටෝ දොස්තන කරන ඉසක් කරන දොස්තන කරන නාගර කරන පුට්ටෝ ඒ පුට්ටෙන් පුට්ටෙන් දොස්තන කරන නාගර කරන පුට්ටෝ පුට්ටෝ දොස්තන ඩිස්ට්‍රික්ට් කරන දොස්තන කරන බරවර ඩිස්ට්‍රික්ට් කරන පුට්ටෝ පුට්ටෝ දොස්තන කරන නාගර කරන පුට්ටෝ පුට්ටෝ නාගරේ නාගරය දෙගෙන නාගර කොට කොට නාගර කරන ඔට්ටි කරන නාගර හේ කරන ප්‍රාන්ත දොස්තන කරන ඔට්ටි කරන නාගර හිරකන ප්‍රාන්ත දොස්තන කරන බරවර ඩිස්ට්‍රික්ට් පා දැන් ඔන්න විස්තරේ මේක අපි සොපින් බෑග් එක දාලා එහෙම උඩ කොටලා එහෙම මේ මුකුත් නෑ එහෙම මැජික් එකේම නෑ එන්න විස්තරේ මාත්‍යට බලාගන්න විස්තරේ රවුම් නෑනේ මේක පුපුරවන්න පුළුවන් ලොකු බරක් දරන්න ඕන ඒකයි අපි සත්‍ය මේක ඉස්සෙල්ලාම පොඩ්ඩක් ඉර කරලා දෙන්න ඔබතුමාත් අල්ලලම් බලන්නකෝ එහෙනම් අර පැත්ත හැරිලා අර පැත්ත හැරිලා මෙන්න පිටරේ මේකට මතුරුලා තියෙන්නේ හරි මේ තියෙන්නේ මතුරුපු පිටරේ අපි බලමු ඔව් අපි මේක මේ shopping cover එක දවටලා තියෙන්නේ ඇඟේ ගෑවෙන හින්දා දැන් මේක මේ ඇඟ පැත්ත කවර් කරගෙන අර පැත්ත අල්ලන්න මේ පැත්තේ කට්ටිය දාන්නේ මොකටද කියන්නේ උනේ අයිති දැන් පුතුමා දක්ෂ තරුණයෙක් අයියේ තියෙන තරුණයෙක් නේ මම නම් මහල්ලෙක් නේ අවුරුදු 40 මම තව වතාවක් උත්සාහ කළා. ඔව් තව උත්සාහ කරනවා. අපේ ඉන්න දේශීය මනෝවෛද්‍ය මාත්‍යේ මම කැමති මට කතා කරනවා මනෝවෛද්‍ය දෙවනි සැරේ බිත්තරේ විදුරා වෙච්ච දෙයයි මම හිතන්නේ මූත් කියන්න ඕනේ කියලා. ඇත්තටම කොහොමද එහෙම වෙන්නේ? මේ වෙන්නේ මේ යක්ෂ බේතක සාදර කුම්භාණ්ඩ කියන බලවේග තමයි මේවට ඇතුළත් කරලා තියෙන්නේ. ඒ අක්කු තමයි තද කරන්නේ. පෙරේතුව තමයි තද කරන්නේ. ඒක ලොකු බලයක්. කිලෝ සාමාන්‍ය ඔබතුමාගේ අතින් ගත්තොත් කිලෝ 60ක 70ක වගේ බරක් දාන්න. පිටරයකට එච්චර බරක් අවශ්‍ය නැහැ නේ. ඇඟිලි තුන් දෙක අතරින් සාමාන්‍ය කිලෝ 5ක 6ක වගේ බරකින් සාමාන්‍ය පිටරේ පිනහලි. දැන් මට මෙහෙම ප්‍රශ්නයක්. තව බෑග් එකක් දෙන්න තව එකක් තියෙනවා පොඩ්ඩක් අල්ලලා දෙන්නු අපි මනෝවෛද්‍ය මාත්‍යෙත් ඉන්නන්න පොඩ්ඩක් ඉස්සරහට අරගෙන. මම හිතන්නේ මම පළවෙනි අවස්ථාවේ සෑහෙන උත්සාහයක් දරුවා බැරි වුණා. දෙවෙනි අවස්ථාවේ ඊට වැඩිය උත්සාහයක් දරුවා. ඒකත් සෑහෙන වෙලාවක් ගියාට පස්සේ තමයි ඉතරේ විඳුනේ. මට තියෙනවා මෙහෙම ප්‍රශ්නයක් කප්මාත්‍යයෙන් අහන්න. දැන් මේ වගේ දේවල් පාවිච්චි කරන්නේ ඔබ මට ඇහුණා කියන මෙතනට එනකොට කාටවත් විනාශයක් කරන්න නෙමෙයි මේ ගුරුවරයා කවදාවත් කරන්නේ. හිතකවත් නෑ මගේ. මොකද මට මේ වගේ දේවල් මොනවටද පාවිච්චි කරන්නේ? මගේ තියෙන දේ මට හොඳට මැද ජීවත් වෙන්න. ඒක නිසා මට ඕනේ මේ රටේ අහිංසක ජනතාවට. ඒ වගේම මුදල් නාස්ති කරගන්න, මුදල් විනාශ කරගන්න. ඉතින් එක එක ජාවාරම් කාර්යෝ ඉන්නවා. මන්තර ගුරුකම් අද කඩ තියෙනවා. මම ඒක බයිනව නෙමෙයි. මොකද මේවා ආවම කෙටියෙන් කරන්න පුළුවන්, සරලෙන් කරන්න පුළුවන් දෙයක්. මට සෑහෙන ජීවිතයේ අභියෝග තියෙනවා. හරි. කම්මාත්‍යා මේ බිත්තර එක කරන හාස්කම තව විදියකින් අපිට පරීක්ෂා කරන්න ඕනේ. මනෝවිද්‍යා වෛද්‍යවරයෙක් ඉන්නවා. අපි එතුමාට ආරාධනා කරමු එන්න පසන් මහත්තයා. අපි බලමු කොයි විදියටද ඒ හාස්කම ඔව් පරීක්ෂාවට ලක් කරන්න කියලා. අවස්ථාවයි ආයේ නැවත වාරයක් මතුරන්න මේ බිත්තරේට. කොණ්ඩොර නාගර කරන ස්ථාන වල සිංහ නාගර කරන හිරකම් ගන්න පුටෝ පුටෝ දොස් ගන්න හිරකම් ගන්න. හරි. පෙර පරිදිමයි මෙන්න මේ වගේ අත මේව කරගත්තොත් ඇඟේ පයින්නේ නැහැ. එහෙම වුණොත් ප්‍රසන්න බලය හරියට පීඩවන්නේ. ඇඟට පයින්නේ නැහැ. හරි මේ පෙර පරිදිම මේ මන්ත්‍ර බලය අනුගත කරපු බිත්තරයක්. අපි බලමු මනෝවෛද්‍යතුමන් මේක දීලා අපිට බිත්තරයක් සාමාන්‍ය බිත්තරයක් මේ අතට තද කරනකොට කොහොමත් කඩන්න අමාරුයි. ඔව්. දිග අතට කඩන්න කොහොමත් අමාරුයි. නමුත් අපිට කපු මහත්තයා මම මේක මුලින්ම දැක්කු වෙලාවේ ඔය මේ කල්පනා කරා. ඉතින් නමුත් මේක කපු මහත්තයා අල්ලන්නේ මෙන්න මේ විදිහට. බිත්තර. මේ විදිහට නෙමෙයි. මේ පැතලි විදිහට තමයි අල්ලන්නේ. ඉතින් ඒ අනුව මේ කරන අපිට කපු මහත්තයා කරන දේ ගැන අපිට මේ විශ්මයක් තියෙනවා ඇත්තට. ඉතින් මට කියන්න තියෙන්නේ ඒක තමයි. හරි අපි බලමු කොහොමද කියලා. සෑහෙන උත්සාහයක් දරුවද මොකද? සෑහෙන උත්සාහයක් දරුවා. අවංකවම දරුවා. හරි. එහෙමනම් අපිට පිළිගන්න වෙනවා.
යම්කිසි බලයක් යොදලා තියෙනවා කියලා විතරේ. හරි එහෙමනම් අවසාන වශයෙන් මේ මන්තර ගුරුකම් මේ ශාස්ත්‍රය ඔබෙන් පස්සේ ඔබ කාටද මේවා දීලා තියෙන්නේ? මගෙන් පස්සේ මගේ ගුරුනාන්සේ ගුරුදේවයන්න් මට ප්‍රකාශයක් කරලා තියෙනවා මට අවුරුදු 57කට පසුව දෙන කෙනෙකුට දෙන්නේ කියලා. ඉතින් මට ඉන්නේ දියුණුව. ඉතින් ඒ දරුවෝ කරොත් එහෙමයි. දරුවන්ගේ දරුවෙක් කරොත් එහෙමයි. නැත්තම් මම බලාපොරොත්තු වෙන අනාගතයේ හොඳ දක්ෂ ගෝලියෝ සලක් බී කරන්න කෙල්ල උනත් කමන්නේ කොල්ල උනත් කමන්නේ. හැබැයි ගොඩක් උගත් අය වෙන්න ඕන. මොකද සමාජයට අදි වුණියන් කටින්. ඒ වගේම තව කෙනෙක්ව විනාශ කරන බලාපොරොත්තු වෙන මන්ත්‍ර පුරකම් කරන අය නෙමෙයි. ලොකු මනසාස්ත්‍රයක්, ලොකු ගැඹුරු ශාස්ත්‍රයක්, ලොකු රහස් ශාස්ත්‍රයක් මාගාව තියෙනවා මාකට. ඉතින් ඒක මම ලෝකෙට දෙන්නේ අවුරුදු 57ක් වෙනකම්. අදත් කිලිහරණය කියන දේ ඔබතුමාලට හංගවලා තමයි රහසෙන් මම මැතුනේ. ඉතින් ඒකයි. රහස් මන්ත්‍ර. ඔබතුමාලා ඉස්සරහම මතරන්නේ රහස් මන්ත්‍ර. ඒකයි රහස් මන්ත්‍ර කියන්නේ. රහස් මන්ත්‍ර ගොඩක් බලගත්තේ. හරි. අපි එමනම් මනෝවෛද්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා මේ පරීක්ෂණය අපිට බොහොම විනිවිදභාවයකින් යුතුව කරගන්න ඕනකමක් තිබුණා. කිසිම සැකයක් නැතුව අපිට මේක විසඳ ගන්න ඕනකමක් තිබුණා. ඒ නිසා අපි එතුමාට ආරාධනා කරේ. කපු මහත්තයාටත් අද දවසේ අපි වෙනස්සේ අපි සමුදෙන්නේ සමහර විට ඔබ යంత్ర මන්ත්‍ර ගුරුකම් ඌණියන් මේ සියල්ල විශ්වාස කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි සමහර විට ඒවා විශ්වාස නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. තීරණය ඔබ සතුයි, විනිශ්චය ඔබ සතුයි. හැමදාමත් වෙනස අපි ඔබට යමක් තිළින කරා, ඔබට යමක් ලබා දුන්නා. එහි විනිශ්චය හැමදාමත් වගේ අදත් ඔබට බාර කරනවා.